good luck හැමෝටම සුබ දවසක්. අද අපි ග්‍රැමර් පාඩමක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා ඉතාමත් කැමති අපිට ගොඩාක් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් පාඩමක් තමයි අපි ඉගෙන ගන්න යන්නේ. මේ පාඩම් හරිම ලේසි. හැබැයි මේ හොඳට මතක තියාගන්න ඕනේ. හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. මේ පාඩමේ නම The Simple Past Tense. tenses උඩ කාලේ ඉඳන් ඉගෙන ගන්න නමුත් හරිය හැටි ධාරණය කරගන්න නැති හින්දා මේ ක්‍රමවේදී රූල් එක මොකක්ද කියන හරියට අවබෝධ කරගන්න නැති හින්දා මේ ටෙන්සස් සමහර මම ඉතාලම සරලව තමයි ඔයාලට කියලා දෙන්නේ. කවදාත් ඔයාලට අමතක වෙන්නේ නැති වේවි. හරි. The simple past tense කියන එකේ සරල තේරුම සරල අතීත කාලය. අතීතයේ සිදු කළ සරල දේවල් මේ මගින් ප්‍රකාශ කරන්න පුළුවන්. මම කෑවා නේ. දැන් මම කාලා ඉවරයි. අයික අපි කියන්නේ අතීතේ. I ate. මම කෑවා. අනේ විදිහට අපිට ඒ අතීත ස්වරූපී අතීතේ කරපු දේවල් අපි අතීතෙන් ප්‍රකාශ කරනවා. සිංහලයේ හෝ වේවා වෙන යම් භාෂාවක වේවා මෙන්න මේ විදිහට අපි අදහස් ප්‍රකාශ කරන ඒ වගේම තමයි ඉංග්‍රීසි වලදී අතීතයේ සිදු කරපු දේවල් අපි අතීතයෙන්ම ප්‍රකාශ කරනවා. I ate. මම කෑවා. මම ගියා. I went. මම ආවා. I came. ඇය කිව්වා. She told. ඔහු දුන්නා. He gave. මෙන්න මේ විදිහට අපිට කියන්න අපිගේ වචන තියෙන්න ඕනේ. ක්‍රියාපද සෙට් එකක් අපිගේ තියෙනවා. හොඳට මතක තියාගන්න සාමාන්‍ය ක්‍රියාපද කොටස් 3ක් තියෙනවානේ. මේ කොටස් 3න් past ස්වරූපය අතීත ස්වරූපය තමයි මේකෙදි අපි යොදාගන්නේ. ඒ නිසා ක්‍රියාපද නම් හොඳට ඉගෙන ගන්න ඕන, හොඳට මතක තියාගන්න ඕනේ. එහෙම නැතුනොත් අපිට අදහස් ප්‍රකාශ කරන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් ක්‍රියාපද හොයාගෙන පාඩම් කරන්න. මම වෙනම පාඩමක් ක්‍රියාපද ආකාර තුනක් පිළිබඳව දාන්නම්. ඒවා හොඳට ස්ටඩි කරන්න, ඒවා හොඳට ඉගෙන ගන්න. හොඳට ක්‍රියාපද දවසට එකක් දෙකක් පාඩම් කරන්න ඕන. අපිට ඉංග්‍රීසි ලේසියෙන් හදාගන්නට පුළුවන්. අපි බලමු මේ ටික කොහොමද කරන්නේ කියලා. හරි. ඔන්න සබ්ජෙක්ට් එක තියෙනවා, verb එක තියෙනවා. verb එක past එකෙන් තමයි අපි තියන්න ඕනේ. past එකෙන් තියලා ඊළඟ object එක. බලන්නකෝ. We played cricket. අපි cricket සෙල්ලම් කළා. We played cricket. අපි cricket සෙල්ලම් කරා. හොඳට මතක තියාගන්න මේකෙදි ඒක වචන බහුවචන වේදයක් නැහැ. ක්‍රියාපදයේ past එකෙන් තියෙන එක තමයි කරන්න ඕනේ. ඒක වචන බහුවචන වේදයක් නැහැ. අම්මා බත් ඉව්වා. mother cooked rice. ඉන්දිය දාලා කියන්න දෙන්නේ. අම්මා බත් ඉව්වා. ඒ වගේම මේ ක්‍රියාපද පාස් කරන සාමාන්‍ය වේදික කීපයක් තියෙන රූලර්ස් ඒක මම පස්සේ වෙන පාඩමකින් කතා කරනවා. ඊළඟට බලන්න. තාත්තා වැඩට ගියා. father went work. තාත්තා වැඩට ගියා. father went work. තාත්තා ආවා. father came. නංගි ටීවි බැලුවා. නංගි younger sister watch TV. අන්න අපිට හරි ලේසි මේ මේවා භාවිතා කරන්න. ඊළඟ බලන්න negative questions negative එක භාවිතා කරන්න කියන. එතකොට හොඳට මතක තියාගන්න did කියන එක not එකතු කරලා didn't හදාගන්න. බලන්න we didn't play අපි cricket සෙල්ලම් කළේ නැහැ. අම්මා ආවේ නැහැ. mother didn't come. එතකොට ක්‍රියාපදයේ ආයේ past කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ක්‍රියාපදයේ ආයේ අතීත ස්වරූපයෙන් තියන්නේ නැහැ. ආයේ infinitive මූලික ස්වභාවයෙන් තමයි අපි ක්‍රියාපදය තියන්නේ. නංගි ටීවී බැලුවේ නැහැ. younger sister didn't watch TV. නංගි පාඩම් කරේ නැහැ. නංගි didn't study. නංගි පාඩම් කරේ නැහැ. අන්න ඒ විදිහට අපිට ඇතිතරම් වාක්‍ය හදාන්න ඒවා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා අපි ඉදිරියදා කතා කරන දේවල් තමයි මේවා. ඒ නිසා ඉංග්‍රීසි වලට බය වෙනවා. හැබැයි පුළුවන් විදිහට කතා කරන්න. ඊට ඒකේ questions එක ප්‍රශ්න හදාගන්න විදිහ බලන්නකො. උඩ did මුලට ගත්තා. did subject verb object. ඊට ආයි verb එක pass කරන්නේ නැහැ. did we play cricket? අපි cricket සෙල්ලම් කළා. අම්මා ඉව්වද? did mother cook rice? අම්මා බත් ඉව්වද? තාත්තා did father come? තාත්තා ගියාද?
Did father go? තාත්තා ගියාද? නංගි TV බැලුවද? Did නංගි watch TV? නංගි TV බැලුවද? හරි බේසික්. Negative question. යථාර්ථයෙන් ප්‍රශ්නාර්ථය. Didn't subject verb object. නැද්ද කියන එක අහනවා. Didn't verb එක අපි ඉස්සෙල්ලා කරේ නැද්ද? නේ එහෙමයි. ඇය ආවේ නැද්ද? Didn't she come? ඇය ආවේ නැද්ද? Didn't she come? ඇය ආවේ නැද්ද? අම්මා ආවේ නැද්ද? Didn't mother come? අම්මා ආවේ නැද්ද? Didn't mother come? අම්මා ඉන්නේ නැද්ද? Didn't mother cook rice? අම්මා බත් ඉන්නේ නැද්ද? අනේ ඉන්නේ හරි ලේසි. අදහස් ප්‍රකාශ කරන්න. නිසා පුළුවන් වචන එකතු කරගන්න. වචන එකතු කරන මේ ක්‍රමවේදය ඉගෙන ගන්නයි. ඒකට අවශ්‍ය දේවල් තමන් ගෑව තියෙනවා. වාක්‍යයක් කියන්න අවශ්‍ය ග්‍රැමටිකලි ව්‍යාකරණානුකූලව කියන්න අවශ්‍ය දේවල් මතකයේ තියෙනවානේ. ටික අපිට යොදා ගන්න ඕනේ. ඒකේ වැරද්දක් නැහැ. පුළුවන් විදියට කතා කරන්න බැරි බෑ. අපි හැමෝටම බෑ. අපි කවුරු සර්ව සම්පූර්ණ ඒ වගේම නෙක්ට ගම ඉපදුන ගම විදින කට්ටියක් නෑ. ඒ නිසා මේ අපිට අනික මේ භාෂාව අපේ භාෂාවන්නේ මේක සකරන රේන්ජ් එකක්. ඒක නිසා බය වෙන්න. සිංහලවත් හරියට බෑනේ. එහෙනම් ඉංග්‍රීසි බැරි ගාතේ කතා කරන්න නිකම් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මේ පාඩම් හොඳින් කරන්න මොනවද සිට සරුව ඒවා උගන්වන්න නම් පුළුවන් තරම් පිට එක රැඳෙන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්. See you again.